මේ තියෙන්නේ අපේ හෝස් පවර් දෙක කටාංගල් දෙක හෙඩ් එක මීටර 70ක් තියෙන පැට් ලීටර් 16000ක් වදින සබ්මර්සිබල් පම්ප් එක. අපි අද මේක අන්බොක්ස් කරලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. කන්ට්‍රෝල් පැනල් එකේ වොට් 550 හෝ ඊට වැඩි පැනල් 4ක් යන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපේ කන්ට්‍රෝල් පැනල් එක එන්නේ. ඒකත් එක්ක අපේ මැනුවල් එක එනවා. ඔයගොල්ලන්ට මැනුවල් එක බලලා වුණත් එහෙම නැත්නම් අපිත් එක්ක එකතු වෙලා අපිට කතා කරලා හරි අපිට WhatsApp එකක් දාලා හරි මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඊට අමතරව අපි මේකට දෙනවා DC කේබල් මීටර් 5 ඒ කියන්නේ ප්ලස් එකනුයි මයිනස් එකනුයි 5 MC4 සෙට් එක අපි මේකට ගහලාමයි තියෙන්නේ. එතකොට අපේ කස්ටමර් කෙනෙක්ට කිසිම අපහසුතාවයකින් තොරව මේක ගිහින් හයි කරගන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව මේකේ එනවා ඇසසරිස් කිට් එකක්. මේකට ට්‍රේඩ් සීල් එකක් එනවා, 3M ටේප් එකක් එනවා, මේකට ෆ්ලෝටර් සෙට් එකක් එනවා, ස්ක්‍රූ එකක් තියෙනවා, ඉන්සුලේෂන් ටේප් එකක් තියෙනවා. මේකේ බ්‍රැකට් දෙකෙන් තමයි මේ කන්ට්‍රෝල් සර්කිට් එක හයි කරගන්න තියෙන්නේ. හීට් ස්ලීව් 4ක් එනවා. හීට් ස්ලීව් 4ක් මේක තමයි වයර් එක ජොයින් කරගන්න හීට් ස්ලීව් 4ක් තියෙනවා මේකට. කන්ට්‍රෝල් එකට නට් 4ක් තියෙනවා, බෝල්ට් 4ක් තියෙනවා මේ කන්ට්‍රෝල් පැනල් එක හයි කරගන්න. සාමාන්‍ය මේකෙන් මොකක්ද වෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේක තියෙන අපේ වතුර දැන් මීටර් 12ට වැඩිය අපි වතුර යටට මේක බස්සනවා නම් මෙයාගෙන් ඉන්සුලේෂන් කරගන්න මේ ඉන්සුලේට් කරගන්න ඕනේ පවර් කේබල් එක. මෝටරේ පවර් කේබල් එකයි අපිට එක්ස්ට්‍රා යන පවර් කේබල් එක ජොයින් කරගන්න. ඒ කියන්නේ අපිට හැමදේම මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක්ට හැමදේම මේ අපේ පැකේජ් එකේ කරගන්න පුළුවන්. හරි අපි දැන් අපි බලමු මේකේ ප්‍රධානම දේ පම්ප් එක. පම්ප් එක තියෙන්නේ මේ විදිහට. පම්ප් එකේ එන පවර් කේබල් එක අපි මීටර් 12ක ඒ කියන්නේ අඩි 36ක් තියෙනවා. ඒක UVW අපේ කන්ට්‍රෝල් සර්කිට් එකට සම්බන්ධ කරගන්නකොට අපිට ඕනම එක්කෙනෙකුට මේක සම්බන්ධ කරගන්න ලේසි විදිහට තමයි මේක තියෙන්නේ. මෙතන මාක් කරලාම තියෙනවා නේද? ඔව් මේකේ දාගන්න පුළුවන් එතන. මාක් කරලා තියෙනවා. එතනත් UVW තුන මේකේ UVW තුනට හයි කරන්න තියෙන්නේ නේද? හරියට මෙතන මේ ෆ්ලෝටර් ස්විච් එක හයි වෙන තැන ඒ ෆ්ලෝටර් එකට යන එකක් තියෙනවා. මෙතන මේ මාක් කරලා මේ ටර්මිනල් එකට දාන්න කියලා. පැනල් වල සෝලාර් පැනල් සිස්ටම් එකේ ඉඳලා එන වයර් DC වයර් දෙකත් මෙතන දාගන්න පුළුවන්. මේ ප්ලස් එකයි මයිනස් එකයි. ඊට අමතරව පම්ප් එක තියෙන්නේ මේ විදිහට. අපේ පැකේජ් එකට දෙන සෝලාර් පැනල් ටික අපි චෙක් කරලා බලමු. සෝලාර් පැනල් එක විදිහට අපි දෙන්නේ ඒ සෝලාර් පැනල් එක. මේක ජර්මන් ටෙක්නොලොජි එක තියෙන සෝලාර් පැනල් එක. අපි පැකේජ් එක ගැන විස්තර ඔක්කොම කතා කරා. මේ පැකේජ් එක ගන්න ඕන නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් නම්බර්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒ නම්බර්ස් වලට කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉරිතලුණු මහා පොළොවේ පිපාසය ඉවලා ගහකොළේ මල් පුබුදා යායම අවදි කළා සිහින සැබෑවිලා නියම් සමයට වැසී වස්සනා